පණ දාගෙන ඇතිල්ලුවත් කොමඩ් එකේ තියෙන අර කහ පැල්ලම් අයින් කරගන්න බැරුව ගොඩක් දෙනෙක් ලොකු සටනක් දෙනවා. හැබැයි දාඩිය මහන්සි පැත්තකින් තියලා මේ කරදරකාරී පැල්ලම් විද්‍යාත්මකවම පරාජය කරන රහස ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඉතින් මේ අත්දැකීම හරිම හුරුපුරුදුයි නේද? ඇයි ඇත්තටම කොච්චර හයියෙන් මැද්දත් මේ පැල්ලම් යන්නේ නැත්තේ? අපි මහන්සි වෙන්නේ වැරදි විදියකටද? හේතුව තමයි මේක අපි හිතනවා වගේ නිකම් කුණු තට්ටුවක් නෙමෙයි. මේකට වඩා ගොඩක් සංකීර්ණ රසායනික බැඳීමක්. ඒ කියන්නේ මේ සටන දිනන්න අපිට ශක්තියට වඩා රසායන විද්‍යාව ගැන පොඩි දැනුමක් තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි එහෙනම්. අපි බලමු මේ පැල්ලම් පිටිපස්සේ තියෙන විද්‍යාව මොකද්ද කියලා. මොකද බැලුමට පේනවට වඩා මේක හරියට ගලක් වගේ ශක්තිමත් ප්‍රශ්නයක්. මේක සරල කුණු තට්ටුවක් කියලා නම් හිතන්නවත් එපා. ඇත්තටම වෙලා තියෙන්නේ පෝසිලෙන් මතු පිටටම රසායනිකව බැඳිච්ච ඝන වෙච්ච ඛනිජ ලවණ ජාලයක් නිර්මාණය වෙලා තියෙන එක. හරියට කොන්ක්‍රීට් තට්ටුවක් වගේ ශක්තිමත් දෙයක්. අන්න ඒකයි කොච්චර ඇතිල්ලුවත් මේවා යන්නේ නැත්තේ. ඉතින් කොහොමද මේ තරම් ශක්තිමත් පැල්ලමක් හැදෙන්නේ? මේකේ වටුරුව හරිම සරලයි. මුලින්ම අපේ වතුරවල තියෙන කැල්සියම් කාබනේට්, ඒ කියන්නේ හුණුගල් මේකේ මූලික සැකිල්ල හදනවා. ඊට පස්සේ මුත්‍රා සහ ජලය එකතු වෙලා ස්ට්‍රුවයිට් කියන දියනෝන ස්පටික තට්ටුවක් හදනවා. යුරික් ඇසිඩ් එකෙන් මේ හැම දෙම එකට අලවන ගමන් පැල්ලමට අවශ්‍ය පාටක් දෙනවා. අන්තිම වැඩේ කරන්නේ බැක්ටීරියා සහ දිලීර වලින් හැදෙන බයෝෆිල්ම් එක. ඒක හරියට ප්‍රෝටීන් ගම් එකක් වගේ මේ හැම දෙම එකට අලවලා තද කරනවා. එහෙනම් මේ වගේ රසායනික ප්‍රශ්නයකට අපිට ඕනේ වෙන්නේ රසායනික විසඳුමක්ම තමයි. මෙන්න ඒකට උත්තරේ ක්ලෝරින් වල තියෙන රසායනික බලය. අපි හැමෝම දන්න බ්ලීච් ඇතුලේ ඉන්න නියම වීරයා තමයි සෝඩියම් හයිපොක්ලොරයිඩ්. මේක කියන්නේ ප්‍රබල ඔක්සිකාරකයක්. සරලවම කිව්වොත් ඒකේ රාජකාරිය තමයි පැල්ලම් වලට පාට දෙන අණුවල රසායනික ව්‍යුහය රසායනිකව කඩලා බිඳලා දාන එක. හැබැයි මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ක්ලෝරින් වලින් අර අපි කතා කරපු ඛනිජ ගල දිය කරලා දාන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ ඒ ගල ඇතුලේ හිර වෙලා තියෙන වර්ණවත් කාබනික වර්ණක වලට පහර දීලා ඒවා විනාශ කරන එක. ප්‍රතිඵලය මොකක්ද? පැල්ලම අපේ ඇහැට නොපෙනී යනවා. ඒ වගේම මතු පිට සම්පූර්ණයෙන්ම විෂ බීජ හරණය වෙනවා. දැන් අපි එන්නේ මේ මුළු විග්‍රහයේම තියෙන අතිශයින්ම වැදගත් ජීවිතයක් උනත් ආරක්ෂා කරගන්න පුළුවන් කොටසට. ඒ තමයි පිරිසිදු කිරීමේදී අපේ අතින් සිදුවිය හැකි මාරාන්තික වැරැද්දක් ගැන. මේ දෙක කවදාවත් එකට මිශ්‍ර කරන්න එපා. එක පැත්තකින් බ්ලීච් කියන්නේ ප්‍රබල භස්මයක්, අනිත් පැත්තෙන් තියෙන්නේ කඩේ ගන්න තියෙන ගොඩක් টয়ලට් ක්ලීනර් වර්ග, ඒ කියන්නේ හයිඩ්‍රොක්ලොරික් වගේ ප්‍රබල ඇසිඩ් අඩංගු දේවල්. මේ රසායනික සමීකරණය ජීවිත කාලයටම මතක තියාගන්න. බ්ලීච් සහ ඇසිඩ් එකතු වුණොත් හැදෙන්නේ අතිශය විෂ සහිත ක්ලෝරින් වායුව. මේකේ භයානකකම තේරුම් ගන්න ක්ලෝරින් වායුව කියන්නේ පළවෙනි ලෝක යුද්ධයේදී රසායනික අවයක් විදිහට පාවිච්චි කරපු දෙයක්. හිතලා බලන්න නාන කාමරයක් වගේ කුඩා වාතාශ්‍රය අඩු තැනක ඒ වගේ දෙයක් හැදුනොත් වෙන්න පුළුවන් විනාශය. මේ වායුව ආශ්වාස වුණොත් ඇස් උගුර නාසය දරා ගන්න බැරි විදිහට දැවිල්ල ගන්නේ කැස්ස සහ හුස්ම ගැනීමේ දරුණු අපහසුතා ඇති වේ. පපුයි වේදනාව වමනය තත්ත්වයේ දරුණු වුණොත් පෙනහළු වලට වතුර පිරීලා අධික සාන්ද්‍රණයකින් නිරාවරණය වුණත් මරණය පවා සිදුවෙන්න පුළුවන්. හරි. ඒ භයානක අනතුරු ඇඟවීමෙන් පස්සේ දැන් අපි බලමු මේ වැඩේ ආරක්ෂිතව සහ විද්‍යානුකූලව කරන නිවැරදිම ක්‍රමය. මතක තියාගන්න අපි තේමාව තමයි ශක්තියෙන් නෙවෙයි බුද්ධියෙන් වැඩ කරමු. ඕනෑම දෙයකට කලින් ආරක්ෂාව. රබර් රත්වසුම් අනිවාර්යයි. ඇස් වලට විසිවේ කියලා හිතනෝ නම් ආරක්ෂිත කණ්ණාඩි පළදින්න. වැදගත්ම දේ නාන කාමරේ ජනේලයක් ඇරලා ෆෑන් එකක් හරි දාලා හොඳ වාතාශ්‍රයක් තියෙන බවට සහතික වෙන්න. හොඳයි. මෙන්න වෘත්තීය මට්ටමේ ක්‍රමවේදය. පියවර අංක 1. කොමඩ් එකේ තියෙන වතුර පුළුවන් තරම් ඉවත් කරන්න. ප්ලන්ජර් එකකින් තල්ලු කරලා හරි කමක් නැහැ. එතකොට බ්ලීච් දියාරු නොවි උපරිම ප්‍රබලතාවයෙන් ක්‍රියා කරනවා. පියවර 2. පරිස්සමෙන් බ්ලීච් දියරය කෙලින්ම පැල්ලම් මුඩට විශේෂයෙන්ම ධාරය යටට වත් කරන්න. පියවර 3. දැන් තමයි වැදගත්ම කොටස. බ්ලීච් වලට ඒකේ රසායනික ක්‍රියාවලිය කරන්න ඉඩ දීලා බලන්න ඉන්න. පියවර 4. ඒ කාලේ අවසානයේ පැල්ලමේ බැඳීම් හොදටම බුරුල් වෙලා. දැන් සැහැළු බ්‍රෂ් පාරක් ගහලා වතුර පාරක් ගැහුවම වැඩේ ඉවරයි. අර තුන්වෙනි පියවරේදී කිව්ව වෙලාව දෙන එක අන්න ඒක තමයි ගොඩක් දෙනෙක්ට වරදින තැන. රසායනික ද්‍රව්‍යයකට වැඩ කරන්න අවශ්‍ය ස්පර්ශ කාලය නොදී ඉක්මනට සේදුවත් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවම වශයෙන් විනාඩි 20ක් 30ක්වත් ඉවසීමෙන් ඉන්නම වෙනවා. හරි. දැන් කොමඩ් එක පිරිසිදුයි. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් අපි මේ මාතෘකාවේ තවත් පැත්තක්. ඒ කියන්නේ ක්ලෝරින් සහ අපේ සෙප්ටික් ටැංකිය අතර තියෙන සම්බන්ධය ගැන බලමු.
නිවසක සෙප්ටික් ටැංකිය කියන්නේ අපද්‍රව්‍ය ජීර්ණය කරන ප්‍රයෝජනවත් බැක්ටීරියා මිලියන ගානක සජීව පරිසර පද්ධතියක්. හැබැයි බ්ලීච් කියන්නේ විෂ බීජනාශකයක්. ඒකට හොඳ බැක්ටීරියා නරක බැක්ටීරියා කියලා වෙනසක් නෑ. හම්බ වෙන හැම ජීවී සෛලයක්ම විනාශ කරලා දානවා. මේ ප්‍රස්තාරයෙන් ඒකේ බලපෑම පැහැදිලිවම පේනවා. පර්යේෂණ දත්තවලට අනුව අධික ලෙස ඩිටර්ජන්ට් සහ බ්ලීච් පාවිච්චි කරනකොට සෙප්ටික් ටැංකියක අපද්‍රව්‍ය ජීර්ණය කිරීමේ කාර්යක්ෂමතාවය 200%කින් පවා පහළ බහින්න පුළුවන්. සරලවම කිව්වොත් ටැංකියේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. එහෙනම් මේකෙන් ගන්න ඕන නිගමනය මොකක්ද? මේ ප්‍රබල ක්‍රමය පාවිච්චි කරන්න හැබැයි දිනපතා නඩත්තුවට නෙවෙයි මාස කිහිපයකට සැරයක් කරන ගැඹුරු පිරිසිදු කිරීමකට විතරයි. නිවසක් කියන්නේ වටිනා වත්කමක්. ඒ නිසා මේ වගේ ප්‍රබල විසඳුම් ඉඳහිට මධ්‍යස්ථව පාවිච්චි කළොත් සෙප්ටික් පද්ධතියට නැවත යථා තත්ත්වයටපත් වෙන්න ඉඩ ලැබෙනවා. ඉතින් මේ මුළු කතාවෙම පැහැදිලි වෙනවා සැබවින්ම පිරිසිදු නිවසක් සඳහා දාඩිය මහන්සියෙන් යොදන ශක්තියට වඩා දැනුමෙන් යොදන බුද්ධිය කොයිතරම්නම් බලවත්ද කියලා. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඕනෑම ගැටලුවක රසායන විද්‍යාව තේරුම් ගත්තොත් ඒකට ගැළපෙනම විසඳුම ආරක්ෂිතවම යොදවන්න පුරුවන් කියන එක. අවසාන වශයෙන් මේ ආරක්ෂක සටහන අනිවාර්යයෙන්ම පිළිපදින්න. ඕනෑම නිෂ්පාදනයක් භාවිතා කරන්න කලින් ලේබලය හොඳින් කියවන්න. පිරිසිදු කරන රසායනික ද්‍රව්‍ය කිසිම වෙලාවක එකිනෙක මිශ්‍ර කරන්න එපා. සෑම විටම සුදුසු ආරක්ෂක උපකරණ පළඳින්න. ඒ වගේම හොඳ වාතාශ්‍රයක් තියෙන තැනක විතරක් මේ කටයුතු කරන්න.